ආයිබෝවන් අදවසෙත් ඔබ සියලු දෙනා විතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. අදවසේදී අපි ස්වාමීන් වහන්සේගේ පාදපාමුල නත්තල පිළිබඳව යම් පණිවිඩයක් බෙදා ගන්නට යනවා. අප සමග ඉන්නවා ශ්‍රාවකයන්ගේ නමස්කාර මධ්‍යස්ථානයේ සභාපාලක නාගරික මන්ත්‍රී ගරු BTD මෙන්ඩිස් දෙවියන්තුමා ජෙසුවිටයි දෙවියන්තුමනි ජෙසුවිටයි ආශිර්වාද. ඉතින් අද අපි බලන්ට යන්නේ වෙනදා වගේ අපි කතා කරන කතිකාවකට එහා ගිහිල්ලා ස්වාමින් වහන්සේගේ උපත යේසුස් වහන්සේගේ උපත අපි ඒ පිළිබඳව යම් කතිකාවකට යන්න සූදානමින් සිටිනවා. ඉතින් අද දවසේදී අපි ප්‍රශ්න කිහිපයක් එතුමා සමග බෙදා ගන්නට යනවා. ඉතින් මගේ පළමු ප්‍රශ්නේ විදියට මම අහන්න කැමති බයිබලයේ ඇති එහෙම නැත්නම් යේසුස් වහන්සේගේ උපත ගැන බයිබලයේ සඳහන් වෙලා තියෙන්නේ කොහොමද? ඒක ගැන යම් අර්ථයක් සමාජයට ආයුතුව තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපව දැනුවත් කරන්න කියලා අපි තාවදරෙන් අපේ දෙවියන්තුමාට අවස්ථාව දෙනවා මේ වෙලාවේ. හොඳයි යේසුවිටයි හර්ෂිත යේසුවිටයි නර්බන අපි වසන හැම කෙනෙකුටම සුබ දවසක්. ඒ වගේම ලබන්නා වූ නත්තල සාමය සතුට පිරි නත්තලක් වේවා කියා ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා. අපි නත්තල ගැන කතා කරනකොට බයිබලෙන් මේක අපි අර්ථවත් කරගන්නේ කොහොමද කියලා හිතනකොට අපි කරුණු කාරණා කීපයක් ඔස්සේ අපි විමසලා බලන්න ඕනේ. අපි කොහොමද මේක බලන්නේ? දැන් අපි දන්නවා සරල වශයෙන්ම මුළු ලෝකයක්ම හර්ෂිත යේසුස් වහන්සේගේ උපත තමයි මේ නත්තල කියලා සිහිපත් කරන්නේ. හැබැයි ලෝකේ විවිධ මතිමතාන්තර තිබෙනවා. සමහරක් අය හරියටම මේක 25ද කියලා අහනවා. ඔව් අපිට කියන්න බෑ මේක හරියටම දෙසැම්බර් 25 කියලා. හරිද? අපිට මේක මේ මාසේ මේ දිනේ කියලා ඇකියුරේට් අපිට කියන්න බෑ. නමුත් අපිට බයිබලයේ තුලින් අපිට මේක සමරන්නට සහ අපිට මේක ක්‍රියාවට නංවන්නට අපිට ක්‍රම කීපයක් තිබෙනවා. දැන් පළවෙනි මගේ පොයින්ට් එක තමයි අපි ඉංග්‍රීසියෙන් මේකට කියනවා ඉන්කානේෂන් කියලා. ඒ කියන්නේ මාංශවත් වීම. දැන් පළවෙනියටම නත්තල කියන්නේ දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයා දේව පුත්‍රයා මිනිස්සෙකු විලාසයෙන් මේ පොළවට පැමිණීම. එතකොට එතනදී බයිබලීය අර්ථයක් තියෙනවා. ඒ තමයි උන්වහන්සේට එතුමානන්ට මේ පොළවට එන්න කාරණාවක් තිබුණා. එතකොට අපි මේකට කියන ඉන්කානේෂන් මාංශවත් වීම. උන්වහන්සේ මිනිස්සෙකු විලාසයෙන් මේ පොළවට පැමිණීම තමයි බයිබලයේ අපි දකින පළවෙනි අර්ථකථනය. දෙක අපි ගත්තොත් අපි මේකට ඉංග්‍රීසියෙන් කියන සේව්‍ය. ඒ කියන්නේ අපිව ගලවන්න එහෙම නැත්නම් අපිව මුදවන්න. එතකොට උන්වහන්සේ ආවේ ඉන්කානේෂන් එක මාංශවත් වෙලා ආවේ අපිව ගලවන්න. දැන් මේ නත්තර බයිබලයෙන් අර්ථ ගන්නවනවා නම් මෙන්න මේ කාරණා දෙකම ඉන්කානේෂන් එකක් ඒ වගේම සේව්‍ය ඒ කියන්නේ මාංශවත් වීමත් ඒ වගේම ගැලවුම්කාරයත්. උන්වහන්සේ ගලවන්නේ කොහොමද? දැන් මේ පොළව ගත්තොත් දෙවියන් වහන්සේ ඉන්නවයි කියන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවයි කියන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අවශ්‍යතාවයක් තියෙන මිනිස්සු ඉන්නවා. පාපේ ශාපේ ලෝකේ තියෙන බැමිත් එක්ක ජීවත් වෙන අය සිටිනවා. ඒ අයව ගලවන්නට මුළු ලෝකයම ලෝක වර්ගයම ගලවන්නට යේසුස් වහන්සේ මේ පොළවට ආවා. තුන්වෙනි කාරණාව තමයි අපි මේකට ඉංග්‍රීසියෙන් කියන love and redemption. දැන් ඒ කාරණාව තමයි ඒකෙන් මොකද අපිට කියන්නේ අපිට උන්වහන්සේ දීලා තිබෙනවා ප්‍රේමය දැක්වීම. මුදාවා ගැනීම සහ ප්‍රේමය දැක්වීම. දැන් ගලවා ගැනීම හා මුදවා ගැනීම. දැන් ගලවන්නේ කොහෙන්ද? පාපෙන් ශාපයෙන් ගලවන. ඒතකොට අවශ්‍යතාවය ඇති කෙනාට ප්‍රේමයෙන් ගලවා ගැනීම. දැන් යේසුස් වහන්සේගේ පැමිණීමේ අර්ථය තමයි දැන් අපි මෙතනදී කිව්වේ ප්‍රේමය අපට දක්වමින් අපි වචනේදීත් කියනවා ප්‍රේමය ලොව හැමතැනම ඇති සෑම කෙනෙක්ටම ඒ හමු වෙලා ඇති. රචකයා මේක විවිධ ක්‍රම ඔස්සේ මේක නිර්වචනය කරනවා වෙන්න පුළුවන්. නමුත් යේසුස් වහන්සේගේ උපත සහ විපත ගැන ගන්නකොට උපතෙත්
යේසුස් වහන්සේ මුළු ලෝකයාට ප්‍රේම කරන නිසා කුරුසියේදී අපිව ගලවන පිණිස උන්වහන්සේ ආවා. දැන් අපි බයිබලයෙන් අර්ථ දෙකක් ගත්ත පොයින්ට්ස් දෙකක්. එකක් ඉන්කානේෂන්, ඒ කියන්නේ මාංශවත් වීම. දෙක ගැලවීම, අපිව සේව් වේ උන්වහන්සේ. ලව් ඇන්ඩ් රිඩෙම්පෂන්, උන්වහන්සේ අපිව ප්‍රේමයෙන් මුදවා ගැනීම. වඩාත්ම වැදගත් දේ තමයි නිව් කවනන්ට් කියන එක. දැන් ඒ කියන්නේ අලුත් ගිවිසුමක. දැන් උන්වහන්සේ කුරුස පත් වෙන්න කලින් සිය ගෝලයන් සමග අන්තිම රාත්‍රී භෝජනයේට ඉදගත්තු වෙලාවේ උන්වහන්සේ කියනවා මේ මාගේ ලෙයයි, මේ මාගේ ශරීරයයි, මේක අලුත් ගිවිසුමක මාගේ ලෙයයි කියලා. ඒතකොට අපි මෙතනදී දකිනවා උන්වහන්සේගේ උපත කියලා කියන්නේ it's a new covenant. ඒ කියන්නේ අලුත් ගිවිසුමක්. දැන් මේ නත්තල් සමයේදී අපි වග බලා ගන්න ඕනේ. අපි දෙවියන් වහන්සේත් එක්ක මේක සිහි කිරීමේදී අපි ලස්සන ඇඳුම් ගන්නවා. අපි හොඳ ලස්සන ගදලා පල්ලි යනවා, ලස්සන බල්බ් වල දානවා, අපි නත්තල් ගස් හදනවා. මේ ඔක්කොම හොඳයි. නමුත් අපිට මේ ඉන්කානේෂන් එකත්, මේ මාංශවත් වීමත්, මේ ගැලවීමත්, එහෙම නැත්නම් මේ ප්‍රේමයත්, මේ අලුත් ගිවිසුමකට අපිට එන්න පුළුවන්ද කියන එක අපි හරියට බලා ගන්න. අපි මේක නොකරන තාක්කල් බයිබලයේ තියෙන මේ අර්ථ ටික අපට හරියටම මේ නත්තලේ අරුතක් විදිහට ගන්න බෑ. ඉතින් මම දකින්නේ පියෝලි ප්‍රේමය, ගැලවීම, අලුත් ගිවිසුමක සදහා උන්වහන්සේ මාංශවත් වීම තමයි මේ නත්තල, එහෙම නැත්නම් ක්‍රිස්මස් කියලා කියන්නේ. ස්තුතියි දේවගතුමනි, අපිව ඇත්තටම ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන පණිවිඩයක් ඇත්තටම සරලව කියලා දුන්නට. ඒ වගේම මගේ දෙවෙනි ප්‍රශ්නය වෙන්නේ වර්තමාන සභාව, ඒ වගේම මේ ලෝකේ මේ නත්තල සැමරීම වාණිජීකරණය වෙලා තියෙනවා. එතකොට මේක ඔබ දකින්නේ කොහොමද? අත වශයෙන්ම කිව්වොත් ඒ වාණිජකරණය කියන කතාව අපිට ගන්න වෙන්නේ හරි පැති දෙකකින්. ඒ තමයි අපි ගත්තොත් එහෙම පළවෙනිට නත්තල් ගස් බයිබලයේ තියෙනවද? ඉතින් මම බයිබලයේ නත්තල් ගසක් හදන්න කියලා තියෙනවා දකින්නේ නැහැ. නමුත් මම මේක පෙර සාකච්ඡාවලදීත් කියලා තිබෙනවා මේක මේ නත්තල කියන එකේ ප්‍රේමය, මිනිසුන්ට සතුට ගන්නවන දේ යම්කිසි විදිහකට සංකේතවත් කිරීම සඳහා මිනිස්සු යොදාගත්තු දෙයක් නේ. ඒ කියන්නේ මට තර්කයක් නැහැ. අපේ සභාවල් වලත් ඒ නත්තල් ගස්, ඒ ලයිට්, ඒ මේවා තිබෙනවා. නමුත් මෙතනදී සභාව කොහොමද යන්න ඕනේ? දැන් පළවෙනි එක තමයි අපි මෙතනදී ගත්තාම සභාව පළවෙනියටම වග බලා ගන්න ඕනේ මේ නත්තලේදී নমස්කාරය. ඒ කියන්නේ මේකේ නත්තලේ අර්ථයක් තියෙනවානේ හරියට. මේ අර්ථය තමයි নমස්කාර. අපි ගත්තොත් එහෙම ක්‍රිස්තුස් වහන්සේගේ උපත සතුටුයි. ක්‍රිස්තුස් වහන්සේ ආවේ නිකන් නෙමෙයි අපිට ගැලවීම දෙන්න. සොරා එන්නේ සොරකම් කරන්නත් විනාශ කරන්නත්. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් සොරකම් කරන්නේ ඔබට දෙන්න. එතකොට එතනදී අපිට යමක් දෙන්න අපිට කරපු හොද ගැන සභාව නිතරම ගුණවත් හදවතකින් নমස්කාර කර යුතුයි. සභාව පළවෙනියටම කරන්න ඕනේ හරියට දේ තමයි හොදට මේ නත්තල ඇතුලේ নমස්කාරයක් දෙවියන් වහන්සේට ඔසවන්න ඕනේ ගුණවත් හදවතකින්. ඒක ත්‍යාගයක් ලෙස. දැන් මේක නොකරන්නාලා තමන් කොච්චර ලයිට් පැල් දැම්මත්, කොච්චර ශබ්ද විකාශන යන්ත්‍ර දැම්මත්, කොච්චර දානමාන කරත්, කොච්චර වියදම් කරත් අපි ගැලවුම්කාරයන নমස්කාරයක් දෙන දිනයක් බවට මේ නත්තලපත් කරගන්නේ නැත්තම් දැන් අපි ගත්තාම අපි ගීතිකාගෙන සීනු හඩින් ලෝ පිපිදෙනවා, නත්තල දොර ළඟ හින වෙනවා. මේක හැපිනස් හරිද? මේ නත්තල් කියන එකේ අපි ග්‍රැටිටියුඩ් එකක් අපි දෙනවා. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි নমස්කාරයත් මේ ගුණවන්ත හදවතකින් දීමත්. දෙවනුව සුවිශේෂීම දෙකක් තමයි අපේ ඇදහිල්ල විදාපහම. faith and reflection. දැන් අපි මෙතනදී ගත්තාම දැන් මේ නත්තල කියන එකේදී අපි faith එකක් තියෙනවා. ඒ තමයි දිනේ ගැන නෙමෙයි, මාසය ගැන නෙමෙයි. යේසුස් වහන්සේ අපි උදෙසා අර මම පෙර ඔබට කිව්වා වූ කාරණා කිරීම සඳහා උන්වහන්සේ පොළවට ආවයි කියන ෆේත් එක විදාපෑවා. ඒ කියන්නේ ඇදහිල්ල විදාපානික. දැන් සභා පාලකවරු සභා ભેදයකින් තොරව ඒගොල්ලෝ පෙන්තකෝස්ත ක්‍රිස්තියානිකරුවන් වෙන්න පුළුවන්, නිදහස් ආර්ය සභාවල වල කිතුණුවන් වෙන්න පුළුවන්, රෝමානු කතෝලිකයන් වෙන්න පුළුවන්, එනත්තම් තවත්
සභාවල් වල අය වෙන්න පුළුවන්. අපි මා දකින විදිහට කළ යුතු දේ තමයි ඇදහිල්ල විදාපාන්න මිනිස්යන්ට ඉගැන්විය යුතුයි. නැත්නම් මිනිස්සු නත්තල කිව්වහම හිතාගෙන ඉන්නේ අපි ගත්තාම බෝතල් පාටියක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් නත්තලට ආවේනික කරගත්තු මිනිස් සම්ප්‍රදායෙන් ආපු දේවල් තියෙනවානේ. ඒ දෙයට මිනිස්සුන්ට උඩගෙඩි දෙන්නේ නැතුව සභාවේදයකින් තොරව ඇදහිල්ල විදාපාන දෙයක් කරන්න. තුන්වෙනි කාරණා තමයි community and unity. හරිද? දැන් අපි ගත්තොත් දේශපාලනික වශයෙන් ගත්තත් සමාජීය වශයෙන් ගත්තත් අපි දැන් මේ ඉන්නේ කෙලින්ම අපි මේ සමාජයේ ඉන්නේ. ඒතර මේ සමාජයේ ඉන්න අපි ශ්‍රී ලංකීය සමාජයේ ඉන්නවා විවිධ ආගම්වල විවිධ ලබ්ධීන් වලට යටත් වෙච්ච සෙනග. right? එතකොට මේ සෙනග අතරේ දැන් මම මේ ළඟදී මේ පටිගත කිරීම කරන්න දවස් 2කට විතර කලින් මම මගේ සහෝදර මන්ත්‍රීවරයෙක්ගේ ගෙදරට ගියා. ගිය වෙලාවේ ඔහු බෞද්ධ දහම, බුදු දහම අදහන කෙනෙක්. ඉතින් ඒක පේන්න තුන මම ඔහුගෙනුත් ඇහුවා. නමුත් ඔහුගේ ගෙදර ලස්සන නත්තල් ගහක් හදලා තිබ්බා. හරි නත්තල් සැරසිලි කරලා තිබ්බා. දැන් මම කල්පනා කරා දැන් කිතුණුවෙක් වෙන මමත් හරිද? ඒතකොට ක්‍රිස්තු භක්තිකයෙක් වෙන මම තාම ගෙදර නත්තල් ගහක් හදලා මං කියන්නේ මේ නත්තල් ගහ හදන්න ඕන අනිවාර්යයි කියන එක නෙමෙයි. මේ දැන් මෙතන ගත්තාම faith and reflection ඇදහිල්ල විදාපෑමත් මේ කමියුනිටි එකේ දැන් මේ කියන්නේ සමාජයේ තිබෙන්නා වූ සමගිය. දැන් අර മന്ത്രിතුමා බුදුදහම අදහන කෙනෙක් වෙලා ඔහු ඒ නත්තලේ තියෙන මිහිරියාව නත්තලේ තියෙන ප්‍රීතිය එයා ගේ ඇතුලේ බෙදා ගන්නවා. ඒකෙන් වෙන්නේ මොකද කිතුණුවෙක් වෙන මමත් හරිද බුද්ධ පුත්‍රයෙක් වෙන බුදුදහම අදහන ඔහුත් අතර මේ කමියුනිටි යුනිටි එකක් එනවා. ඒ කියන්නේ මේ සමාජීය දේශපාලනික සම්බන්ධතාවයක් ඇති වෙන ලින්ක් එකක් තමයි මේක. දැන් මේ මෙතනදී ගත්තාම අපි ගත්තාම අපි මේ නත්තල් සමයේදී ගොඩාක් සභාවන් වලින් දෙීමට පුරුදු වෙනවා. දැන් අපි ගත්තොත් නත්තල් සමය විතර නෙමෙයි දෙන්න පුරුදු වෙන්න ඕනේ. බයිබලයේ කියනවා නුඹලා දීපල්ලා හොද කරපල්ලා නුඹලාට ඒක දැවත ලැබෙනවායි කියලා. එතකොට දැන් හරියට මෙතනින් ගත්තම නත්තල කියන එක සභාව කමියුනිටි එකත් එක්ක. ඒ කියන්නේ කිතු ක්‍රිස්තු පුත්‍රයෝ අර අනිත් ආගමිකයන් සමග තිබෙන්නා වූ මේ සබඳතාවය. හරිද? මේ සබඳතාවය දැන් ඒ සබඳතාවය පිළිබිඹු කරන එක අවස්ථාවක් බවට මම දකිනවා. ඊළඟට මම දකිනවා joy. ඒ කියන්නේ ප්‍රීතිය. දැන් අපි ගත්තාම දැන් ඔය ප්‍රීතිය කියන එක විතරයි ඔය කැටගරි එක විතරයි මිනිස්සු දාන. ප්‍රීතියක නත්තල් ගස් හදනවා, ලයිට් දානවා. ඉතින් ගොඩාක් දේවල් කරනවා. දැන් අපිට ප්‍රශ්නයක් එනවානේ දැන් දිත්වා බේක්ෂරි කුණාටු ආවා මිනිස්සු ජල ගැල්මෙන් පිරුණා කුණාටු ආවා මිනිස්සු දැන් ලංකාවේ මම දකින විදිහට සුනාමි ව්‍යසනයටත් වඩා දරුණු ලෙසක මිනිස්සු අසරණ වෙලා ඉන්නවා. ප්‍රශ්න මම පොඩි බාධාවක් කරන්න කැමති. මොකද දැන් ගොඩක් දෙනෙක් අපිට අහන්න ලැබෙනවා ගොඩක් දේවගතිවරු අපි ආශ්‍රය කරනකොට අපිට දැනෙන දෙයක් තමයි ඔහුන් කියනවා අපි මේ නත්තල සමරන්න ඕනේද එහෙම නැත්නම් මේක සමරන්න ඕනේ නෑ මේ අවුරුද්දේ කියලා වගේ අදහසක් ගොඩාක් දේවගතිවරු අතර පූජ්‍යකයෝ අතර මෙහෙම කතා බහක් යනවා. ඉතින් මම බාධා කරලා ඇහැව්වෙත් ඒකයි. ඉතින් ඔබට යමක් ප්‍රකාශයටපත් කරන්න ඇති. ඉතින් ඒක පොඩ්ඩක් අපිත් සමග බෙදා ගන්න. ඔව් මම දැක්කා මාධ්‍යවලත් පියතුමන්ලා ඒ වගේම පූජකවරු නායකයෝ උනන්දු කරනවා මේ නත්තල ඇතරම කොත් සමරන්න එපා කියන එක නෙමෙයි අර මං කිව්ව faith and reflection අර ඔය joy ඔය හැමදේම තියාගන්න. නමුත් අපි දැන් ගොඩක් දේවල් වලට හරියට වියදම් කරනවානේ. දැන් උදාහරණයක් ගත්තොත් අපේ ගෙදර හොද ඇදුමක් මට තියෙනවා දින්න. හරිද? ඒ හොද ඇදුමක් තියෙනකොට මම අනිවාර්ය කරගෙන ඉන්නවා මටයි මගේ පවුලේ අයටයි අලුත් ඇදුම් ගන්න ඕනේ කියලා. හරිද? ඒකට අපි 20000ක් 30000ක් වියදම් කරනවා. එතකොට සභාවේ චර්ච් පර්ස්පෙක්ටිව් ගන්නකොට චර්ච් එක ලස්සනට සරස ගන්න, නත්තල් ගහක් හදා ගන්න ලක්ෂ ගණන් වියදම් කරනවා. එතකොට මෙතනදී මම දකින දේ තමයි joy and hope කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රීතියත් බලාපොරොත්තුවත් කියලා කියන්නේ මේ තිබෙන
සැරසිලි මතවත් නත්තල් ගස මතවත් ඒ වගේම නැත්තම් ඒ දේවල් මත නෙමෙයි. ඒ නිසා ඒක ජොයි කියන එක ඒක ප්‍රීතිය කියන එක නත්තලේ කොටසක් තමයි. දැන් මේ පූජකවරු ඉල්ලන්නේ මේ වලට මේ වීදම් කරන ලක්ෂ ගණන් සල්ලි. හරිද? එතකොට මේ දැන් බොණ්ඩ දැන් ගත්තා බාර් වලට කොච්චර බිස්නස් ඇද්ද ඔය කාලේ. හරිද? හරක් ඌරු ඒ වගේම හරිද කුකුල් කොච්චර මැරෙන කාර්යයක්ද මේ නත්තල කියන්නේ. දැන් දිත්වා නිසාත් මම දැක්ක ඔය කොච්චිකඩිය ප්‍රදේශය වගේම සත්තු බැලලා ඉන්නවා. ඉතින් දැන් මේ වියදම් බහුල කාලයක් සීසන් ටයිම්ස් කියන්නේ. ඇත්තටම ගත්තොත් අපේ රටේ අපේ රජයටත් ඇත්තටම කිව්වොත් මේ වගේ ව්‍යසන අවස්ථාවකදී අපහසුයි. මොකද අපි මේ තුන්වෙනි ලෝකයේ රටක් මිසක අපි ධනවත් රටක් නෙමෙයිනේ. ඒ නිසා අපිට අමාරුයි. ඉතින් රජයත් මිනිසුන්ට කරන්න පුළුවන් උපරිමයෙන්ම කරගෙන යනවා කියන එක පේනවා. ඒ කරගෙන යන අතරතුරේදී අපිට පුළුවන් නම් මේ නත්තලේ යම් කට් ඩවුන්ස් ටිකක් කරලා. ඒ කියන්නේ දැන් සමහරක් වෙලාවට දැන් අපේ සභාව වගේ ගත්තොත් මේ ව්‍යසනේ එන්න කලින් ගොඩක් දේවල් වලට අපි වැය කරලා ඉවරයි. එතකොට දැන් ඒක අපි පස්සට දැමීමේ ප්‍රතිඵලයක් නෑ. මොකද ඒව ඔල්රෙඩි වියදම් වෙලා ඉවරයි. එතකොට ඔබ joy and hope ඒ කියන්නේ ප්‍රීතියයි උතන තිබෙන්නා වූ බලාපොරොත්තුවයි තබාගෙන හැබැයි මේ නත්තල හරියට අර්ථ ගන්නන්න පුළුවන් මේ දිත්වා සුලිකුණාටුවේ විනාශයටපත් වෙලා ඇදිවතවත් නැතුව ඉන්න මිනිසුන්ට එක්ක ඔබට පුළුවන් නම් මේ නත්තල බෙදා ගන්න. ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේ ආවේ කරන්න. ඒක තමයි සභාව කළ යුත්තේ. ඉතින් මමත් හිතනවා ගොඩක් හොඳයි අපි මේ පාර අර වියදම් පැත්තට වැඩි අත තියන්නේ නැතුව දානය කිරීමේ පැත්තට වැඩ තියනවා නම් එතන තමයි කිතුණුකම හා කිතුණු ස්වභාවයේ ගුණාංගයේ තිබෙන්නේ. ඒක අපි සමාජීය මට්ටමින් හා දේශපාලනික මට්ටමින් හා කිතුණු ස්වභාව මට්ටමින් අපි කළ යුත්තක්ව තිබෙනවා. ස්තුතියි දේවගතුමනි. ඇත්තටම අපි ගොඩාක් වෙලාවට මේ කුණාටුවෙන් බොහෝ දෙනෙක් අසරණ වෙලා ඉන්නකොට මට මතකයි අපි සභාවක් විදියට ගොඩක් මනුෂ්‍යන්ට උදව් කරා. ඇත්තටම ඒ ගැනත් දෙවියන් වහන්සේට අපි ගෞරවය දිය යුතුයි. ඉතින් ඒ වගේම ඒක මතක් කරන අතරතුරම මම මගේ අවසාන ප්‍රශ්නය ඔබගෙන් අසනවා දේවගතුමනි. නත්තලට කිතුණු සභාව තුලින් කළ යුත්තේ කුමක්ද? ඉතින් මේක ගොඩ දෙනෙක් එක විදියට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඔබගේ අදහස් අපි අහන්න කැමතියි. ඒ වගේම මේක අවසාන ප්‍රශ්න විදියට අපි ගන්න නිසා ඔබට ඔබගේ අවසාන අදහසත් මේකම අපිට කියන්න. මම හිතන්නේ මේ අපිට මේ කතිකාව මුළුල්ලේම මේකේ ඔබ අහන ප්‍රශ්නේ පොඩි කාරණා උස්මතු වුණා. නමුත් මේ ප්‍රශ්නේ ඔබ සුවිශේෂී කොට මගෙන් අසන නිසා මම අපිව නරඹන අපිව අසන අය වගේ අවධානය ඉතාමත් සුවිශේෂී කාරණාවකට යොමු කරන්න කැමතියි. දැන් මේකට අපි කියනවා focus on Jesus. ඒ කියන්නේ අපි යේසුස් වහන්සේව අදහනවා. අපි ජේසුගේ දරුවෝ, අපි ජේසුව අදහනවා. දැන් මේ නත්තලේදී ඔබ කල යුත්තේ focus on Jesus. ඒ කියන්නේ ඔබ ජේසුස් වහන්සේ කෙරෙහි ඔබගේ අවධානය ඔබ යොමු කර යුතුයි. හරිද? ඒ අවධානය ඔබ යොමු කළහොත් තමයි මේ නත්තල ඔබට ඉදිරියේදී ආශිර්වාදයක් වෙන්නේ. හරිද? දැන් දෙවියන් වහන්සේ කෙරෙහි අපි අවධානය යොමු නොකොට අපි කරන බාහිර දේවල් වලින් අපිට මේ ඒ දේ එන්නේ නැහැ. ඒ දේ ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක එකක්. අනිත් එක තමයි මම අර নমස්කාරය ගැන මුලදී කිව්වා. ඒකට මම තව දෙයක් එකතු කරනවා prayer. Christmas is time for a prayer. ඒ කියන්නේ නත්තල යාඥාවට කාලයක්. දැන් දිත්වත් එක්ක තවත් යාඥා කරන්න ඕන කාලයක්. මොකද මම දිත්ව දකින්නේ මිනිස්සුන්ට දෙවි කෙනෙකු අවශ්‍යයි කියන එක මිනිස්සුන්ට හැගෙන්න කාලයක්. ඒව නොවන පිණිස අපි වග බලා ගන්න ඕනේ. ඊළඟ තමයි අපි කමියුනිටි අවුට්‍රීච් එක. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්න ඕනේ නත්තලේ පණිවිඩයක් අරගෙන යන්න. දැන් කිතුණු ස්වභාව පල්ලිය ඇතුලේ සැලසිලි කරනවා, ඔක්කොම හදනවා, මේ කරනවා. නමුත් මේ අවුට්‍රීච් එක ගන්න නැහැ. දැන් අපි මේ වසර ගණනාව මුළුල්ලේ ඉඳන් ඔබත් මාත් මේ නත්තලේ කතිකාව කරනවා. ඇත්තටම මේක අසන නරඹන බෞද්ධ අය වේවා, ඉස්ලාම් අය වේවා, කිතුණු අය වේවා කවුරු හොට
අපි ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ප්‍රේමය ගැන අවුට්‍රීච් එකක් තියෙනවා. අපි මිනිසුන්ට කතා කරන්න ඕනේ. එහෙම කතා නොකරන තාක්කල් මේ කිතු උපතේ තියෙන බ්ලෙසින් එක මිනිස්සු ලබන්නේ නැහැ. මොකද යේසුස් වහන්සේ කියන්නේ උන්වහන්සේ අපිට ආශිර්වාදයක්. උන්වහන්සේ අපි ජල මැදින් ගියා. අපි ගිනි මැදින් ගියා. උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඒ පොරොන්දුව උන්වහන්සේ දිලද අපි මේක කරන්න කොහොමද? ස්ක්‍රිප්චර්ස් දේව වචනය හරහා දේශන හරහා අපි කළ යුතුයි. මොකද කමියුනිටි අවුට්‍රීච් එකක් නැතුව, ඒ කියන්නේ මිනිස්සුන්ට මේ වචනේ යන්නේ නැතුව මිනිස්සු ගැලවෙන්නේ නැහැ. මොකද යේසුස් වහන්සේ අපි මුලදී කිව්වා උන්වහන්සේ ඉන්කානේෂන් කියලා අපි කතා කරා, මාංශවත් වුණා. ඒ මාංශවත් වීමත් එක්ක උන්වහන්සේ අපිව ගලවන්න ආවා. ගලවන්න එන කාරණාව මේ සුද්ධ බයිබලයේ ඇතුලේ තියෙනවා. එතකොට මේ බයිබලයේ ඇතුලේ තියෙන අපි පල්ලියේ ඉඳන් එකම කට්ටියකට එකම සංඝයකට මේක දේශනා කරලා වැඩක් නැහැ. අපි තුළට තියෙන කමියුනිටි අවුට්‍රීච් එක. ඒ කියන්නේ අපි සෙනගට මේ ක්‍රිස්තුස් වහන්සේ තුල අපිට ගැලවීම තිබෙනවා, ජයග්‍රහණය තිබෙනවා කියන කතාව අපිට මේ සෙනගත් එක්ක මේක කතා කරලා විශ්ද ගන්න පුළුවන් වෙනවා. මගේ අවසාන දේ තමයි ෆෙලෝෂිප් එකක් අපිට තියෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මොකද every church හැම church එකක්ම ෆෙලෝෂිප් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ නත්තල කියන්නේ ෆෙලෝෂිප් එක. අපේ සභාවේ ගත්තොත් එහෙම පොදු ස්තුති යාඥා දෙකක් ගෙවල් වලක් තියෙනවා. නමුත් සභාවේ ස්තුති යාඥා දෙකක් අපි පවත්වනවා. මේකෙදි අපි මොනවද කරන්නේ? අපි මේ කෑම වේල දැන් අපි මේ පාර අර කෑමට වියදම් කරපු ලොකු ගණන් අඩු කරලා අපි මේ ඒකේ ලැබෙන මුදලක් අපේ සභාවෙත් විපතරපත් වෙච්ච අය ඉන්නවා. ඒ අයට උදව් කරන්න අපි මේ මුදල් යොදව ගන්නවා. ඒ වගේ නමුත් අපි ෆෙලෝෂිප් එකත් අමතක කරන්නේ නැහැ. ඒ කියන්නේ මොකද අපි එකට ඉඳගෙන කෑම ටිකක් කාලා අපි යනකොට මේ එකිනෙක කෙනා අතර බැඳීම් නැති වෙනවා. එකිනෙක කෙනා අතරේ සහෝදරකම් ඇති වෙනවා. ඒතකොට එකිනෙක අතරේ කතා කරන්න ටයිම් එකක් ඇතන. ඉතින් අපිට ඉගෙන ගන්න දෙයක් තමයි දැන් පවුලක් වුණාම as a family ස්වාමි පුරුෂයා වෙන තැනක ඉඳන් කරනවා, දරුවෝ ඉගෙන ගන්න ටේබල් උඩ ඉඳන් කරනවා, භාර්යාව ගිහිල්ලා කුස්සියක හරි බම්කුවක් උඩ ඉඳන් කරනවා. There is no unity in that family. ඒ කියන්නේ මේ ෆැමිලි එක ඇතුලේ එතන නැහැ මේ එකගත්වයක්. ඉතින් අර ගොඩාක් තැන්වල තියෙන දේ තමයි ඒ එකගත්වය ඇති වෙන එක්තරා තැනක් තමයි අර එක මේසයක ඉඳගෙන කෑම කන්න ෆෙලෝෂිප් එකකට එහෙම. දැන් ක්‍රිස්තුස් වහන්සේ මරණයට කලින් සිය ගෝලයන් සමග උන්වහන්සේගේ ගෝලයන් සමග එක මේසයකට ඇවිල්ලා කෑවා. හරිද? එක මේසයකට ඇවිල්ලා රාත්‍රී භෝජනයක් ගත්තා. ඉතින් මෙතනදී Christmas is a time for fellowship. ඒ කියන්නේ නත්තල කියලා කියන්නේ අපිට එක සම්බන්ධතාව පවත්වන්න, අපිට සහෝදරත්වය ප්‍රකාශ කරන්න තිබෙන දෙයක්. ඉතින් මගේ මතය මේකයි, මම ඉල්ලනවා හැම කෙනෙකුගෙන්ම මේ නත්තර අර්ථ ගන්නවන්න එපා ජොයි කියන පැත්තෙන් විතරක්. ජොයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රීතිය තියෙන එක. දැන් මම අතන ඉන්කානේෂන් වලින් පටන් ගත්තාම ගොඩක් කරුණු කිව්වා. එතකොට මේ කරුණු වලින් 110ක් විතරයි ජොයි කියන එක. අද නත්තලේ තියෙන ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ජොයි විතරයි. හරිද? මොකද අපේ මිනිස්සු කැමති ප්‍රීතියෙන් ඉන්නවා කියන එක. ඒකත් සාධාරණයි හරියට. මොකද හේතුව දැන් දිත්වාවා මිනිස්සු අපහසුතාවයටපත් වුණා, ආර්ථික අර්බුදාවා, ඒ වලින් මිනිස්සු අපහසුතාවයට වුණා. ගෙදර හම්බ කරගෙන පඩියමදී ගේ නඩත්තු කරන්න, පවුල නඩත්තු කරන්න. ඒතර මිනිස්සු මේ පීඩන වලින් එනකොට සීසන් ටයිම් ඉස් ජොයි ඒගොල්ලන්ට මතක් වෙන ජොයි විතරයි. ඉතින් එවැනි අයට අපි ඔබට කියනවා ප්‍රීතිය දෙන්න පුළුවන් යේසුස් වහන්සේට විතරයි. හරිද? ඒ නිසා මේ නත්තල අපි කරගමු ප්‍රීතිය, සමාදානය, සතුට අපේ ජීවිතවලට අලුතෙන් නිව්ලි එකතු කරගන්න, අලුත් ජීවිතයකට 2026 යන්න අපි අර්ථ ගන්නමු. ඉතින් ඔබ හැම කෙනෙකුටම මම ප්‍රාර්ථනා කරනවා හර්ෂිතට මේක දෙන්න කලින්. ඉතින් ඔබ නත්තල ගැන හොඳ අවබෝධයක් ඇති කරගත්තා. ඉතින් මේ මාංශවත් වූ යේසුස් වහන්සේ ඉන්කානේෂන් එක, මාංශවත් වූ යේසුස් වහන්සේ ඔබගේ ජීවිතේ රජ වේවා කියලා මම ඔබට සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හර්ෂිත ඔබට බාරයි. ස්තුතියි දෙගතුමනි. ඇත්තරම ගොඩක් අද වැඩසටහනේ ආරම්භයේ සිට මේ දක්වාම ගොඩක් අපිට දන්නේ නැති කරුණු, ඒ වගේම දැනගෙන හිටියත් එලිදරව් නොවුණු කරුණු ස්වාමීන් වහන්සේ අපිට මඟ පෙන්වන ඔබ තුලින් දෙවියන් වහන්සේට ප්‍රථමයෙන් ගෞරවය දෙන අතරම ඔබටත් බොහොම ස්තුතියි. ඒ වගේම
අද දවසේ අපගේ වැඩසටහනට සහභාගී වුණ ඔබ සියලු දෙනාටත් ඉතාමත් ගෞරවයෙන් යුක්තව අපි ස්තුති පුද කරනවා. මේ අපහසු කාලයක් තුළදී අපි දුක නිමවන නව ඇරඹුමක නත්තලකට අපි පාතබන්නට යනවා. ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබ සැමටත් තියෙන්නට කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේවගතුමනි කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබ අපගේ මේ වැඩසටහනට සහභාගී වීම ගැන මම ප්‍රථමයෙන් ඔබට ස්තුති කරනවා. ඉතින් ඔබ හැම දිනාටත් අද දවසේ අප සමග සහභාගී වුණ නිසා ස්තුති කරනවා. ඉතින් හැම දිනෙකටම ස්වාමීන් වහන්සේගේ කරුණාව පිරුණා වූ සුබ නත්තලක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ජේසුස් පිහිටයි.